එදස සර්ගෙම තව ස්ටුඩන්ට් කෙනෙක් අපේ ඩොක්ටර් රුචිර අයියා එළියේ හිටියා සර්. සර් යන ගමන් ඔෆිස් එකට සර් අහගෙන ගියා මගෙන් මේ අලා ලින්ක් මේ රුචිර මොකද්ද chat එක සර් කියාගෙන ගියා ඔෆිස් එකට මේ අපි දෙන්නට ඔෆිස් එකට එන්න කියලා සර්. අපි දෙන්න ඊට පස්සේ සර්ත් එක්ක ආව උඩට සර් මට කිව්වා ඔක ලින්ක් හෙවි මෙටල්ස් තුනක් නේ තියෙන්නේ. එකක් කොන්ස්ටන්ට් තියාගෙන අනිත් එක මේ වේරියබල් එකක් විදිහට මේ කොන්සන්ට්‍රේෂන් සීරීස් එකක් හදලා වෙනස් කරගෙන රීඩින්ග්ස් අරගෙන මේවා කරන්න. ඊට පස්සේ රුචිර අයියට දෙන්න රුචිර අයියා can work on mathematical model කියලා අපි අර equation එක derive කරා. ඒ equation එක software එකට feed කරලා අන්තිමට portable device එකක් හැදුවා heavy metals අඳුර ගන්න පුළුවන් විදිහට. ඒක අපි අන්තිමට මේ ළඟදී අපිට පැටන්ට් එක ආවා. සර් ඒ ඇඩ්වයිස් එක ඒ කියන්නේ මයිල්ස්ටෝන් එක මගේ රිසර්ච් එකේ. අපි ඒක පේටන්ට් එකකට පුෂ් වුණේ සර් විනාඩි 2කට දීපු ඇඩ්වයිස් එක. අපි මම ළඟදිත් මම Facebook එකේ LinkedIn එකේ ලියුවේ ටීචර් කෙනෙක්ගෙන් ඇත්තටම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අපි මේ ගිහිල්ලා උගන්වන එකද නැත්නම් එතනින් එහාට දෙයක් තියෙනවද කියලා. අපි ඇත්තටම වාසනාවන්තයි ඕගොල්ලන් හම්බෙච්ච එකට. පොඩි හොඳ ස්ටුඩන්ට් කෙනෙකුට පොඩි ඇඩ්වයිස් එකයි දෙන්නේ. එතනදී තමයි ඒ ඇඩ්වයිස් එක ටර්නින් පොයින්ට් එකක් වුණේ ඔයාවයි රුචිරවයි ඔය දෙන්නා මට කොන්ෆිඩන්ට් ඉතින් අපේ හැකියාව තමයි ළමයාව අයිඩෙන්ටිෆයි කරගන්න. අර PhD එකක් තිබුණ පළියට හොඳ සුපර්වයිසර් කෙනෙක් වෙන්න බෑලා ලින්කයි. ඒක අපේ පොඩි මිත්‍යාවක් ඒක තියෙන්නේ ඉතින්. ඒකයි අපිට මේ පරිශ්‍රකයෝ බිහි වෙන්නේ නැති වෙන්න හේතුව ඉතින්.